අද 2026 පළවෙනි දවස. සුපුරුදු පරිදි මගේ ප්ලේස් එකට මම ආවා. මම මෙතනට හරිම කැමතියි. මොකද මෙතන හරිම නිස්කලංකයි. ඉතින් මං අද මුලින්ම කරේ දෙවියන් වහන්සේත් එක්ක ටිකක් වෙලා කතා කරපු එක. හැම කෙනෙක්ටම සාමය, සතුට, සමාදානය ලැබෙන්න කියලා යාච්ඡා කරා. මම මාවත් බාර කරා. මගේ පවුල අයවත් බාර කරා. දෙවියන් වහන්සේගේ කැමැත්ත මේ අවුරුද්දෙත් මගේ ජීවිතේ වෙන්න කියලා මම මුලින්ම යාච්ඡා කරලා මේ අවුරුද්දේ මුල්ම දවස පටන් ගත්තා. යාච්ඡා කරලා ඉවර වෙලා මම ගෙදර ගිහින් මිදුළු ටිකක් අතු ගෑවා. මොකද අද මට විශේෂ වැඩක් කරන්න යන්න තියෙන නිසා. වොෂ් එකක් එහෙම අරගෙන අපේ අම්මා හදපු කිරිබත් වල රස බලලා මං ඔන්න ලෑස්ති වුණා ගමනක් යන්න. ඔන්න 2026 ජනවාරි මාසේ පළවෙනිද තමයි අද. ඉතින් අලුත් අවුරුද්ද ලැබුවම කියම මට තවත් විශේෂ දවසක් තමයි අද. අද අපේ අම්මගේ උපන්දිනේ. ඉතින් මම මේ යනවා තාත්තත් එක්ක මේ මොනවාද කේක් එකක් ගන්න අම්මට අම්මගේ බර්ත්ඩේ එකට ගිෆ්ට් එකක් නම් කලින්ම ගෙනාවා. ඉතින් අද තමයි කේක් එකක් ගන්න යන්නේ. ඉතින් මේ තාත්තා වෙන ගමනක් ගිහිල්ලා එන ගමන් ඉතින් මමත් යනවා මේ මොනවද තාත්තා මගට එනවා කිව්වා යත් එක්කම ගිහිල්ලා කේක් එකක් ගේන්න. ඔන්න මමයි තාත්තයි කේක් ගන්න යනවා. උදේ නම් ටිකක් ට්‍රැෆික් එක තිබ්බ කිව්වා. හැබැයි මේ විදිහට එච්චර වාහන තිබ්බේ නැහැ. ඔන්න දැන් අපේ අම්මා ගෙදර එන වෙලාව මායි නංගී මේ පාර දිහා බල අම්ම එනවද කියලා බල තමයි මේ ටිපිටි පැකට් එක කඩන්නේ. අපේ අම්මා ලොකු දේවල් වලට ආස නැහැ. එයා කැමතිම කෑම තමයි ටිපිටි. ඉතින් එයා ආස දේවල් වලින් එයාව සතුටු කරන්න තමයි අපිට ඕන උනේ. ඔන්න දැන් අම්මා දකිනවා අපි ලෑස්ති කරලා කියලා කේක් එක. ඉතින් එයාට ගොඩක් සතුටුයි. එයා දන්නවා අපි මොනවා හරි ලෑස්ති කරනවා කියලා. මේ වෙලාවේ අහන්නේ මොකද මේ කැලේට අරන් කියලා. වෙනදා අපි ගේ ඇතුළේනේ සෙලිබ්‍රේට් කරන්නේ. අද වෙනසකටත් එක්ක මිදුලට ගන්න ඕනේ කියලා අපි හිතුවා. ඊට පස්සේ අපේ නංගි ගිහිල්ලා කැන්ඩල්ස් පත්තු කරලා දුන්නා. අපේ අම්මා හරි අහිංසකයි. එයා හරි නිහතමානී, හරි අහිංසක කාන්තාවක්. ඉතින් බලන්න ගියාට හරි සතුටුයි. අපි මේ වෙලාවේ එයාට විශ් කරා happy birthday song එක කියලා. මේ වෙලාවේ අපේ තාත්තා නම් කේක් එක කපනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ. මම විහිළු කර කිව්වා මේ ලොකු කෑල්ලක් කන්න එපා. ෆොටෝස් ගන්න හින්දා පොඩි කෑල්ලක් කන්න කියලා. ඔන්න බලන්න ගියා මොකද කරන්න කියලා. එයා තමයි ලොකුම කෑල්ල කන්නේ. අපේ තාත්තා ඉතින් හැමදාම ඔහොම තමයි. මං අර කිව්ව එකට හරියන්න ලොකු කෑල්ලක් කෑවා. බලන්නකෝ අපේ අම්මගේ ලැජ්ජාව. මෙතනදී කියනවා අනේ ඕ FB එකට නම් දාන්න එපා කියලා. මෙතන අපේ ගෙදර තව සමාජිකයෙක් අඩුයි අපේ මල්ලි. ඉතින් එයා අද එද්දි රෑ වෙනවා කිව්ව නිසා අපි වේලාසන අම්මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරා. ජනවාරි 1 වෙනිදා ගොඩක් අය සතුටින් ඉන්නේ. හැබැයි දෙවියෝ අපිට සතුට බෝනස් කරලා දීලා තියෙනවා අපේ අම්මගේ බර්ත්ඩේ එකත් එක්ක. මේ බලන්නකෝ ඉතින් අනේ අපේ ගෙදර කෝලම්. මට මතකයි අපි පුංචි කාලෙත් මෙන්න මෙහෙම වාඩි වෙලා හැමෝම එකට තේ බොනවා, ඕපදූප කතා කරනවා, විහිළු කරගන්නවා. ඉතින් ගොඩාක් කාලෙකට පස්සේ තමයි අපිට මේ වගේ වෙලාවක් හම්බ වෙන්නේ. මොකද අම්මයි තාත්තයි දෙන්නම ගෙදර ඉන්න දවස් හම්බෙන්නේ හරි කලාතුරකින්. ඉතින් ඒ වගේ දවස් අපි මිස් කරගන්නේ නැහැ. අපි හැමෝම එකට ඉඳගෙන කාලය ගත කරනවා. ඉතින් ඔන්න ඔහොම තමයි ජනවාරි 1 වෙනිදා ගෙවුනේ.